සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවදත් අපේ Deep Cinemax YouTube channel එකට. ඔන්න අද අපි අරන් ආව 2023 දී රිලීස් වුණු Evil Dead Rise කියන English horror movie එක. මේක තමයි Evil Dead film set එකේ දැනට ඇවිත් තියෙන අන්තිම film එක. ඉතින් මේකට දැනට IMDb 6.5 අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපි මේකේ 2013 දී රිලීස් වුණු film එකත් අරන් ආවා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින් ඒකත් බලන්න. හැබැයි මේ film එක මුලින් බැලුවා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ films අතර එච්චර ලොකු සම්බන්ධතාවයක් නැති නිසා. කොහොම හරි මේකේ කතා පැත්තට ගියොත් මේ Evil Dead film වලට පාදක වෙලා තියෙන Naturum Demento කියන ජනප්‍රිය පොත් තුනක්. ඒ පොත් වලින් පළවෙනි පොත පාදක කරගෙන මේ ෆිල්ම් සෙට් එකේ මුල් ෆිල්ම් දෙක ඇවිත් තිබ්බා. හැබැයි ඒව රිවිව් කරන්න තරම් ලොකු ක්වොලිටි එකක් තිබ්බේ නැති නිසා තමයි අපි 2013 ආපු Evil Dead කියන ෆිල්ම් එක රිවිව් කරන්න තෝරගත්තේ. ඉතින් මේ ෆිල්ම් එකට පාදක වෙලා තිබ්බේ මේ Naturum Demento කියන පොත් තුනේ දෙවෙනි පොත. ඒ නිසා මේ පාරේ Evil Dead Rise කියන ෆිල්ම් එකට මෙයාලා පාදක කරගෙන තියෙන්නේ ඒ පොත් තුනේ තියෙන තුන්වෙනි පොත වෙන මලවුන්ගේ පොත කියන එක. කොහොම හරි මේකේ කතාව ගෙතෙන්නේ අපාර්ට්මන්ට් එකක ඉන්න එක පවුලක් වටා. ඉතින් මෙයාලගේ පවුලේ වැඩිමල් පුතාර මලවුන්ගේ පොත හොයා ගන්නවා වගේම ඒක හරහා පවුවරේ යක්ෂයාව අවදි කරවනවා. අන්න එතනින් පස්සේ බොහොම දරුණු දේවල් ගොඩකට තමයි මෙයාලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසාත් වැඩි කතා නැතුව අපි ෆිල්ම් එකටම ගිහින් බලමු මේකේ ඇත්තරම මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කොහොම නමුත් කතාවට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ Deep Cinemax YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලම තියාගන්න කියලා. එහෙනම් හරිනේ අපි යමු අපේ වීඩියෝ එකට. Deep Cinemax. ඔන්න කතා පටන් ගද්දිම අපිට පෙන්වන්නේ අපාර්ට්මන්ට් එකක ඉන්න එක පවුලක්. ඉතින් මේ වෙද්දි මෙයාලගේ තාත්තා නම් මෙයාලව දාලා ගිහින් තියෙනවා. ඒ නිසා මේ පවුලේ ඉන්නේ අම්මයි පුතයි දුවලා දෙන්නයි. මේ පුතයි දුවයි නම් ටිකක් සම වයසලා ඒ වුණාට අනිත් දුව නම් පොඩි ළමෙක්. කොහමරි මේ අතරතුරේදී මේ ගෙදරට මේ අම්මගේ නංගිත් එනවා. ඉතින් එයා මියුසිකල් ෂෝ වල ප්ලේ කරන කෙනෙක්. එයාට උන හදිසි ගැප් ගැනීමක් නිසා තමයි දැන් එයාත් එයාගේ අක්කව හොයාගෙන මේ අපාර්ට්මන්ට් එකට එන්නේ. එහෙම ආවම තමයි එයා දැනගන්නේ දැන් එයාගේ මස්සිනා තමන්ගේ අක්කව සහ ළමයින්ව දාලා ගින් වගේම එයාගේ අක්කලත් දැන් මේ අපාර්ට්මන්ට් එකෙන් තව මාසයක් වගේ කාලයක් ඇතුළත පිටත් වෙලා යන්න තීරණය කළා තියෙනවා කියලා. කොහොම හරි මේ අම්මගේ නම තමයි එලි, එයාගේ නංගිගේ නම තමයි බෙති. එතකොට පුතාගේ නම තමයි ඩෑන්, ලොකු දුව තමයි බ්‍රිජට්, පොඩි කෙනා තමයි කැති. ඉතින් මේ කැති හැම වෙලේම බෝනික්කෙක්ගේ ඔලුවක් හයි කරපු ලියුලක් අතේ තියන් ඉන්නවා එයාගේ යාළුවා කියලා හිතාගෙන. ඒ වගේම ඩෑන් කියන්නේත් හරියටම බෙති වගේම මියුසික් වලට හුඟක් ආස කෙනෙක්. ඒ නිසා එයා යාගේ කාමරේ ප්ලේයර්ස් ඇතුළු අවශ්‍ය දේවල් ඔක්කොම තියාගෙන තමයි ඉන්නේ. කොහොම වුණත් බෙති දන්නේ නැහැනේ දැන් මෙයාගේ මස්සිනා යාගේ අක්කව දාලා ගින් තියෙන හේතුව මොකක්ද කියලා. අන්න එක ගැන කතා කරන්න ඕන නිසා එලියාගේ ළමයි තුන්දෙනා එළියට යවනවා පීස අරගෙන එන්න කියලා. එතකොට ඒ අතරතුර මෙයාලට ඒ ගැන කතා කරන්න පුළුවන් නිසා ඕන්න ඉතින් දැන් බ්‍රිජට් ඩෑන් සහ කැති එළියට ගිහින් පීස අරගෙන ආපහු මේ අපාර්ට්මන්ට් එකට එනවා. ඒ අතරතුර අපාර්ට්මන්ට් එකේ ඉන්න බෙති සහ එලිත් ටිකක් කතා කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි බෙතිට එයා ප්‍රෙග්නන්ට් කියලා එළියට කියන්න ලැබෙන්නේ නැහැ. මොකද එතකොට මේකට භූමිකම්පාවක් ඇති වෙනවා. කොහොම හරි අර තුන්දෙනාත් දැන් අපාර්ට්මන්ට් එකේ පහළ තියෙන කාර් පාක් එකේ තමයි ඉන්නේ. ඒත් එක්ක මේ භූමිකම්පාවත් ඇති වෙන නිසා මේ තුන්දෙනාත් හොඳටම බය වෙනවා. හැබැයි ටික වෙලාවකින් මේ භූමිකම්පාව ඉවරයි කියලා තේරුණ ඩෑන් දකිනවා දැන් මේ භූමිකම්පාව නිසා පොළවේ ලොකු සිදුරක් ඇති වෙලා තියෙනවා කියලා. අන්න ඒක දැක්ක ඩෑන් මේ සිදුර පරීක්ෂා කරලා බලන්න යනවා. ඔන්න එහෙම කරපු ඩෑන් මේ සිදුර ඇතුළට බහිනවා. මොකද ඩෑන් දකිනවා දැන් මෙතන පල්ලෙහා තියෙන පරණ බැංකු සුරක්ෂිතාගාරයක් කියලා. ඉතින් බ්‍රිජට් එපා කිව්වත් ඩෑන් එක අහන්නේ නැහැ. මෙයා දිගටම මේක ඇතුළේ තියෙන දේවල් පරීක්ෂා කරලා බලනවා. ඒතකොට තමයි ඩෑන් දකින්නේ දැන් මෙතන තියෙන පෙට්ටියක් ඇතුළේ ලියකියවිලි වගේක් සහ ෆාදර්ස්ලා තුන්දෙනෙක් ඉන්න ෆොටෝ එකකුත් තියෙනවා කියලා. ඒත් එක්ක මේ පෙට්ටියට තවත් සින්දු තැටි වගේකුත් තියෙන නිසා මියුසික් වලට ආස ඩෑන් ඒ ටික එහෙම මෙයාගේ බෑග් එක ඇතුළට දාගන්නවා. කොහොම හරි ඒක දාගෙන තව ටිකක් ඇතුළට යද්දි ඩෑන් දකිනවා දැන් මෙතන තියෙන සෝන් කොතක් වගේ එකක් උඩ කුරුස ලක්ෂ ගාණක් එල්ලලා තියෙනවා කියලා. ඒත් එක්කම ඩෑන් දකිනවා දැන් මේ සෝන් කොතත් හිල් වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඒ සිදුර ඇතුළෙන් බැලුවාම තමයි ඩෑන් දකින්නේ ඒක ඇතුළේ රෙද්දකින් වහපු මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඉතින් ඩෑන් එක එළියට අරන් බලනවා. එතකොට තමයි ඩෑන් දකින්නේ දැන් ඒකම අමුතු විදිහේ පොතක් කියලා. ඒත් මේ තනි පොතක් විතරක් මෙච්චර කුරුස එල්ලලා අර වගේ තැනක හංගලා තියන්නේ ඇයි? අන්නේ ප්‍රශ්නෙම තමයි ඔයාලටත් දැන් එන මැත්තේ. කොමුණත් අර භූමිකම්පාව නිසා මේ සෝන් කොතේ සිදුරක් ඇති වුණා. ඒකෙන් ඩෑන් නොදැනුවත්කමින් මේ පොත එළියට අරගත්තා. ඉතින් අපි බලමු මේ පොතට මෙච්චර ආරක්ෂාවක් දාලා තිබ්බේ හේතුව මොකක් වෙන්නේ නැතිද කියලා. ඔන්න අනිත් පැත්තෙන් භූමිකම්පාව නිසා ඩෑන්ලා තාම ගෙදර ආපු නැති එකට කලබල වෙලා ඉන්න බෙති සහ එලි ඩෑන්ට කෝල් කරන්න උත්සාහ කළත් ඒක කරන්න විදියක් නැහැ සිග්නල් වැඩ නැති නිසා. ඒ නිසා එලි ගින් මේ අපාර්ට්මන්ට් එක අයිති කෙනාට වගේම තවත් මේ අපාර්ට්මන්ට් එකේ ඉන්න ග්‍රේප් කියලා පිරිමි කෙනෙක්ට කතා කරනවා. එහෙම කරපු එලි කලබලෙන්ම ග්‍රේප්ට කියනවා ළමයි පීසා ගේන්න ගියා තාම ආවේ නැහැ. එයාලගේ ෆෝන් වැඩ කරන්නෙත් නැහැ කියලා. ඒ නිසා ඒක අහපු ග්‍රේප් හරි අපි ගිහින් බලමු කියන ගමන් වාහනේ අතුරු ගේන්න අපහු යාගේ ගේ ඇතුළට යනවා. ඒත් එක්ක මෙතනට ආපු අපාර්ට්මන්ට් එකේ අයිතිකාරයාත් බෙති එක කතා කරනවා. ඒ අතරතුරේදී ග්‍රේපුත් යතුරු ටික අරන් එළියට එනවා. ඒත් එතකොට මෙතන සෝපානය හරහා ඩෑන් කැති බ්‍රිජට් තුන්දෙනාම ආපහු මෙතනට එන නිසා එයාලා හොඳින් කියලා දැක්ක එලි
ඉක්මනටම ගිහින් මේ තුන්දෙනා බදා ගන්නවා. ඔන්න ඊට පස්සේ එලි භූමිකම්පාව නිසා කැඩුණු බිඳුණු දේවල් අස් කරන්න පටන් ගන්නවා. ඊ අතරතුර කාමරයට ගිහින් අර පොත බ්‍රිජට්ට පෙන්නපු ඩෑන් බ්‍රිජට්ට කියනවා මම මේක පහලින් අරන් ආවේ. මේක වටින එකක් වගේ පේන්නේ. අම්මට මේකෙන් අමතර ආදායමක් හොයාගන්න පුළුවන් වේද කියලා. ඒක ආපු බ්‍රිජට් කියනවා ඔයා හොරකම් කරපු දෙයකින් අම්මට සල්ලි ඕන වෙයි කියලා මං හිතන්නේ නැහැ කියලා. ඒ නිසා ඩෑන් කියනවා මං ඒක හොරකම් කළේ නැහැ. මේක අර සුරක්ෂිතාගාරයේ හුඟක් කල් ඉඳන් තියෙන්නේ නැත්තේ කියලා. ඒක ආපු බ්‍රිජට් කියනවා ඔව් මේ වගේ අමුතු දේවල් හංගලා තියෙන හේතුවක් ඇතුවයි. ඒ නිසා මේක ආපහු ගිහින් දාන්න කියලා. ඒත් දැන් එක අහන්නේ නැහැ. මෙයා මේ පොත අරින්න උත්සාහ කරනවා. මොකද මේ පොත උල්දත් වගේ දෙයකින් වැහිලා තමයි තියෙන්නේ. අන්න ඒක අරින්න උත්සාහ කරද්දි මේ උල්වලට ඩෑන්ගේ අත තුවාල වෙන නිසා එතනින් එන ලේ බින්දු කිහිපයක්ම මේ පොත උඩට වැටෙනවා. අන්නේ ලේ බින්දු මේ පොත උරා ගන්නවත් එක්කම අර වැහිලා තියෙන උල් ටිකේ බේට මැරෙනවා. ඒක දැක්ක මේ දෙන්නටත් පුදුමයි. ඒ නිසා ඩෑන් ඉක්මනට මේ පොත දිගහැරලා බලනවා මේකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට තමයි මේ දෙන්නම දකින්නේ දැන් මේ පොතේ තියෙන්නේ මා භයානක පින්තූර වගේක් කියලා. ඒක දැකලා කලබල වුණ බ්‍රිජට් ඉක්මනට මේ පොත වහලා ඩෑන්ට සැර කරලා කියනවා මේක එච්චර හොඳ දෙයක් වගේ පේන්නේ නැහැ. ඒ නිසා ඔයා දැන් මොක ගිහින් තිබ්බ තැනින්ම දාන්න ඕනේ කියලා. හැබැයි ඩෑන් කියනවා අම්මා මේ රෑ අපිට එළියට යන්න දෙන එකක් නැහැ කියලා. ඒක අහපු බ්‍රිජට් හරියනම් හෙට උදේ මොක ආපහු ගිහින් දාන්න කියලා ඩෑන්ගෙන් පොරොන්දු කරගෙන මෙතනින් යන්න යනවා. හැබැයි බ්‍රිජට් ගිය ගමන්ම ඩෑන් ආපහු සැරයක් අර පොත දිග ඇරගෙන ඒකේ තියෙන දේවල් පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. කොහොම හරි මේ වෙද්දි කැතිව නාවන්න හදන බෙතිටත් බඩේ කැක්කුමක් එන නිසා අමාරු වෙනවා. ඒක දැක්ක කැති ඉක්මනටම බෙති ළඟට ඇවිත් හරි ආදරෙන් බෙතිව බදාගෙන කියනවා මාත් මගේ බඩ රිදෙනවට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඒත් කැති දන්නේ නැහැ දැන් බෙතිගේ බඩ රිදෙන්නේ ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න නිසා කියලා. ඉතින් ඒක බෙති කැතිර කියන්න යන්නෙත් නැහැ. ඔන්න අනිත් පැත්තෙන් කාමරේ ඉන්න ඩෑනුත් අරයා පොතට අමතරව අරන් ආපු සින්දු තැටි ටිකත් එළියට අරන් බලනවා. ඒකේ පළවෙනි එකේ ගහලා තියෙන්නේ පළමු කොටස 1923 නොවැම්බර් 13 කියලා. ඉතින් ඒක අතට ගත්ත ඩෑන් මේක ප්ලේ කරලා බලනවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒකේ තියෙන්නේ ෆාදර් කෙනෙක් කරන කතාවක්. ඒ නිසා ඒ කතාව මේ විදිහට ඒ ෆාදර් කියන්න පටන් ගන්නවා. සුබ සන්ධ්‍යාවක් සහෝදර පූජකවරුනි මම මාකස් ලින්ටන් පියතුමා සාන්ත ප්‍රැටික් දෙව්මැදුරේ පුස්තකාලාධිපති මා අද දින ඔබලා සෑවම ලොස් ඇන්ජලිස් වෙත පිළිගන්නවා. අපි ඔබලට මෙහෙට ආරාධනා කළේ අද්විතීය පුරාවස්තුවක් පෙන්වන්නයි. ඒක හොයාගත්තේ අපේ විදේශගත වෙන ධර්මදූතයන් පිරිසක් විසින්. ඉතින් මම ඔයාලට ඉදිරිපත් කරන්න කැමති නේචුරම් ඩෙමෙන්ටෝ කියන ජනප්‍රිය පොත් තුනෙන් එකක් වෙන මලවුන්ගේ පොත. ඉතින් දැනට මගේ පරීක්ෂණ වලින් හෙළි වුණ විදියට මේ පොතේ කවරේ හදලා තියෙන්නේ ෂය වෙන්නේ නැති විදියට හදපු මිනිස් සමකින්. ඒ වගේම මේ පොතේ දේවල් ලියන්න සහ අඳින්න ලේ භාවිතා කරලා තියෙනවා. ඉතින් මේක අධර්මිෂ්ඨයි. මම සභාවෙන් අනුමැතිය ඉල්ලනවා මේකේ පිටුවල තියෙන ආත්මීය අභිරහස් පරිවර්තනය කිරීමට කියලා. ඉතින් එහෙම කියනවත් එක මෙතන ඉන්න කට්ටියක් කෑ ගහන්න පටන් ගන්නවා. ඒක විනාශ කරන්න. ඒකට මලවුන්ගේ පොත කියලා කියන්නේ හේතුවක් ඇතුව කියලා. ඒතර ෆාදර් කියනවා මම මේ පොත පරීක්ෂා කරන්න හදන්නේ මිනිස්සුන්ගේ මේ යහපත වෙනුවෙන් කියලා. ඒක කියනවත් එක්ක මේ තැටියේ තියෙන හඬපටේ අවසන් වෙලා යනවා. කොහොම නමුත් ඒක ඉවරුණ නිසා ඩෑන් ඊළඟට මෙතන තියෙන 1923 නොවැම්බර් 24 නිකුත් වුණ මේකේ දෙවෙනි කොටස අතර අරන් ප්ලේ කරලා බලනවා. ඉතින් ඒකේ තියෙන අර කලින් ෆාදර්ම කරපු කතාවක්. ඒකේ යා කියන්නේ අපේ පල්ලියේ වැඩිහිටියෝ මේ පොත පරීක්ෂා කරන එක ප්‍රතික්ෂේප කළා. ඒ නිසා මමයි කැනන් ඩෙමීනියන් ෂැනහනුයි හියුගෝ කොටෙක්ස් පියතුමයි මේ මලවුන්ගේ පොතේ තියෙන ලේඛන සහ සංකේත පරිවර්තනය කිරීමට හොරරාසේ කටයුතු කළා. ඒකේ පිටුවල අඩංගු වෙලා තිබුණේ පෞරාණික පුරාවිදි සහ මන්තර. ඒවා කියවීමෙන් අපේ ලෝකෙට ඔබෙන් තියෙන අద్భుත බලවේග එක්ක සම්බන්ධ වීමට හැකි වෙනවා කියලා. ඉතින් අර පහළදී පෙට්ටියක් ඇතුළේ තිබිලා ඩෑන් හොයාගත්ත ෆාදර්ස්ලා තුන්දෙනා හිටපු ෆොටෝ එකේ ඉඳලා තියෙනෙත් මේ තුන්දෙනාම තමයි. කොහොම හරි ඩෑන් මේ හඬපටය අහන අතරතුරේදී ගෙදරින් අයින් කරන්න ඕන බඩු වගේක් අරන් එලි සෝපානය හරහා පාලතට්ටුවට යනවා. ඒත් එක්කම අර හඬපටේ තවදුරටත් තියෙනවා. අද 1923 ජනවාරි 24 වෙනිදා මම මාකස් ලින්ටන් පියතුමා මම දැන් හඬනගා කියවන්න පටන් ගන්නවා ආත්මීය මලවුන් නැගිටවීමේ පළවෙනි ඡේද ටික කියලා. එහෙම කියලා මෙයා මුලින් කණ්ඩා කියන වචනේ හයියෙන් කියවනවා. ඒකට කලබල වුණ ඩෑන් මේ තැටිය නවත්තන්න ඇදුවත් ඒක නතර වෙන්නේ නැහැ. ඩෑන් කොච්චර උත්සාහ කළත් මේක එක දිගටම ප්ලේ වෙනවා. ඒ නිසා අර පොතේ තියෙන ඒ ආතිකා වර්ගයේ වාක්‍ය ටිකත් හයියෙන් එළියට ඇහෙනවා. ඒත් එකම ඩෑන් දකිනවා දැන් අර පොතේ පිටුත් එක දිගටම පෙරලෙන්න ගත්තා කියලා. ඒතකොට තමයි අපිට පෙන්වන්නේ පළවෙනි ෆිල්ම් එකේ විදියටම දැන් මේ පාර්ට්මන්ට් එක පැත්තට මොකක් හරි බලවේගයක් එන ගමන් තියෙනවා කියලා. කොහොම නමුත් මේ හඬපටය සද්දෙට එක දිගටම ප්ලේ වෙනවා. ඒ අතරතුරේදී සෝපානේ හරහා පහළට ගිය එළියගේ ඇඟට අර බලවේගය ඇවිත් වදින නිසා එළිය වෙහෙම විසික් වෙලා ගිහින් මේ සෝපානේ හරහා ආයෙත් උඩ තට්ටුවට යනවා. එහෙම ගිහින් මේ සෝපානේ නතර වෙනවත් එක්කම එළිය බිමට ඇදන් වැටෙන නිසා එළියට ටික වෙලාවකට සිහි නැති වෙනවා. හැබැයි එහෙම ඉඳලා ටිකකින් සිහි ආපු එළියට දැන් මේ සෝපානය ඇතුලෙන් කටහඬවල් ඇහෙන්න පටන් ගන්න නිසා එළිය හොඳටම බය වෙනවා. ඒත් එක්ක මේ සෝපානේ තියෙන වයර් වලින් එළිය උඩට උස්සලා හිර කරන්න ගන්න නිසා එළියට කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. එහෙම කළා එළිය වල්ලගත්ත අර අద్భుත ආත්මේ කලින් ෆිල්ම් එකේ මියාගේ ඇඟට ඇතුළු වුණා වගේම එළියගේ ඇඟටත් ඇතුළු වෙනවා. ඔන්න ඒත් එක්ක මේ පාර්ට්මන්ට් එකෙත් කරන්ට් එක යනවා.
ඒ නිසා කැතිව නාවන ගමන් හිටපු බෙති කැතිත් එක්කම සාලෙට ආවම තමයි බ්‍රිජට් බෙතිට කියන්නේ පේන විදිහට කරන්ට් එක ගිහින් තියෙන්නේ අපිට විතරයි කියලා. අන්න ඒ නිසා බෙති සහ කැති එළිව හොයාගෙන එළිගේ කාමරයට යනවා. ඒතකොට තමයි මෙයාලත් දැනගන්නේ දැන් එළියේ ඇතුලේ නැහැ කියලා. කොහොම හරි දැන් කරන්ට් එක නැති නිසා බ්‍රිජට් ගේ හැමතැනම ඉටිපන්දම් පත්තු කරනවා. එතකොට තමයි බ්‍රිජට් දකින්න දැන් ගෙදර දොර ඇරගෙන මහා මුතු විදියට එළියේ ඇතුලට ඇවිදන් එනවා කියලා. ඒක දැක්ක බ්‍රිජට් අම්මේ කියලා කතා කරන නිසා බෙති කැති සහ ඩෑනුත් මෙතනට එනවා. ඒත් ඩෑන් එළිගේ පැත්තට ටෝච් එක ගහද්දිම එළි කුස්සිය පැත්තට යන නිසා මෙයාලත් කුස්සියට ගිහින් බලනවා එළි දැන් මොකද කතා නැත්තේ කියලා. අන්න එතකොටම තමයි මෙයාලා දකින්නේ දැන් එළි පෑන් එක රත් වෙන්න තියලා ඒකට කටු පිටින් බිත්තර කඩලා දානවා කියලා. එහෙම කරපු එළියේ බිත්තර ටික හැඳි ගන්න පටන් ගන්නවා. ඒක දැකපු බෙති එළියකින් අක්කේ මොනවද උනේ කියලා අහනවත් එක්කම මහා මුතු විදියට hina වෙලා බෙතිගේ පැත්තට හැරෙන එළි බෙතිට කියනවා ඌ ඉන්නේ මගේ ඇඟ ඇතුලේ කියලා. ඒත් එක්කම බිමට නැමිලා බිම දිගේ බඩ ගාගෙන මෙයාලා ඉන්න පැත්තට ආපු එළි සුදු පාට දියරයක් වමනේ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලටත් හිතා ගන්න බෑ දැන් එළියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කොහොමරි ඒ විදියට වමනේ කරපු එළිය අපවතාවක් බෙතිට කියනවා ඌට මගේ ළමයින්ව ගන්න ඉඩ දෙන්න එපා කියලා. මොකද එළියගේ ළමයි තුන්දෙනාට හුඟක් ආදරය කරනවා. අන්න එහෙම කියපු එළිය එකපාරටම මෙතන සිහි නැති වෙලා ඇදගෙන වැටෙන නිසා කැතීට සහ බ්‍රිජට්ට ගේ ඇතුළට වෙලා ඉන්න කියපු ඩෑන් සහ බෙති පුළුවන් තරම් ඉක්මනටම එළිව මේ ගෙදරින් එළියට අරන් යන්න උත්සාහ කරනවා. කොහොම වුණත් බෙති හදන්නේ එළිව හොස්පිටල් එකට අරන් යන්න වුණත් මෙයාලට ඒක කරන්න වෙන්නේ නැහැ. මොකද සෝපානේ දොර ඇවිල්ලා ආයි වැහෙනවා විතරයි. ඒක වැඩ කරන්නේ නැහැ. ඒත් එක මෙලි කටින් ආයි සෙම දානවා කියලා දැක්ක බෙති ඩෑන්ට කියනවා මෙතන තියෙන පිටවීමෙන් හරි අපි යමු කියලා. හැබැයි එතනට ගියාම තමයි ඩෑන් දකින්න දැන් පිට වෙන්න තිබ්බ පඩි පෙළ සම්පූර්ණයෙන්ම කැඩිලා ගිහින් තියෙනවා කියලා. ඒක බෙතිත් දකිනවා. අන්න එතකොට තමයි මෙයාලා දෙන්නම දකින්නේ එළි දැනටමත් මිය ගිහින් ඉවරයි කියලා. ඕන්න ඉතින් දැන් තවදුරටත් කරගන්න දෙයක් නැති නිසා මෙයාලා එළිගේ මල සිරුර අරන් ඇවිත් එයාගේ ඇඳෙන් තියෙනවා. ඒ වගේම දැන් මෙතනට අර ග්‍රේප් සහ අපාර්ට්මන්ට් එක අයිති සෑමුත් ඇවිත් තමයි ඉන්නේ. කොහොම හරි මෙයාලා ඊළඟට කතා වෙනවා තවත් පිටවීමේ දොරක් තියෙනවා. අපි ඒක හරහා ගිහින් අපාර්ට්මන්ට් එකේ තියෙන හදිසි එලාම් එක ගහමු කියලා. හැබැයි දැන් මේ හදිසි පිටවීමේ දොර අගුළු දාලා වගේම ඒ කාර්යනේ අතුරත් මෙයාලා ළඟ නැහැ. ඒ නිසා ග්‍රේප් සහ සෑම් දෙන්න මේ දොරේ අගුල කඩන්න උත්සාහ කරනවා. කොහොමුණත් ඒ අතරතුරේදී එළිය ළඟ ඉන්න බෙතිත් අඬන ගමන් දුකින් මෙලියට කියනවා ඔයා නැතුව ඉස්සරහට මොනා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ආයෙවත් ඒක කතා කරන්න වෙන්නේ නැහැ කියන එක මට හිතා ගන්නවත් බැහැ කියලා. අන්න එතකොටම ඇඳ උඩ තියෙන බෙතිගේ ෆෝන් එකකින් වොයිස් එකක් ප්ලේ වෙන්න පටන් ගන්නවා. ඒකෙන් ඇහෙන්නේ එළියගේ කටහඬ. ඉතින් එළිය බෙතිට අඬන ගමන් කියනවා බෙතිවා මට උදව් කරන්න ඕනේ මාව පණ පිටින් දැවෙනවා කියලා. ඒත් එක්කම වගේ මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් කුඩු වෙලා යනවා. අන්න එතකොට තමයි නිකමට වගේ එළියගේ පැත්තට හැරුණ බෙතිය දකින්නේ දැන් මැරිලා හිටපු එළියට ආපහු පණ ඇවිත් කියලා. ඉතින් එළිය හැම මැදෙන් ඉඳ ගන්නවා. එතකොට මෙතනට බ්‍රිජට් ඩෑන් සහ කැති ඇවිත් අම්මා තාම ජීවතුන් අතරද කියලා අහන නිසා බෙති යාලට කියනවා එයා දැවෙනවලු අපි යාව නාවන්න ඕනේ කියලා. එහෙම කියපු බෙති ඩෑන් එක එකතු වෙලා එළිය උස්සන් ගිහින් එහෙම බාත් ටබ් එක ඇතුළට දානවා. කොහොම හරි එකට දාපු එළිය හොඳටම දඟලන්න පටන් ගන්නවා වගේම මෙයාගේ ඇසුස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. ඒක දැක්ක බ්‍රිජට් මං ගිහින් අයිස් කැට අරන් එන්නම් කියලා මෙතනින් යන අතරතුරේදී එකපාරටම බාත් ටබ් එකෙන් උඩට පැනපු එළිය බිත්තිය දිගේ ඇවිදින්න පටන් ගන්නවා. ඒක දැකපු මෙතනට ආපු බ්‍රිජට් අර අයිස් කැට ටිකත් එහෙම බිමට අත්හැරලා පුළුවන් තරම් ඉක්මනටම කැතිවත් අරන් කාමරයක් ඇතුළට ගිහින් හැංගෙනවා. ඉතින් දැන් එළියගේ ඉස්සරහා ඉන්නේ ඩෑන් සහ බෙති නිසා එළිය හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් ඒ සද්ද කිසිම කෙනෙක්ට ඉවසන් ඉන්න බෑ. වීදුරු පවා බිඳෙන්න පටන් ගන්නවා. බාත් ටබ් එකේ තිබ්බ වතුරත් නටන වතුර ගානටම රත් වෙන්න පටන් ගන්නවා. කොහොම හරි මේ එළියගේ සද්දය අර එළියේ ඉන්න ග්‍රේප්ට වගේම සෑම්ටත් ඇහෙනවා. ඒත් එකම කෑ ගහනක නතර කරපු එළිය එකපාරටම අර බාත් ටබ් එකට වැටෙන නිසා මෙයාව හොඳටම පිච්චිලා යනවා. හැබැයි ඒක එළියට නම් ගානක්වත් නැහැ. මොකද ආපහු සැරයක් එකකින් උඩට ආපු එළිය මහා මුතු විදියට hina වෙන්න පටන් ගන්නවා. ඒක දැකපු ඩෑන් අම්මේ කියලා කතා කළත් අම්මා දැන් ඉන්නේ පණුවොත් එක කියලා බාහිතන පිරිමි කටහඬකින් කියපු එළිය එකපාරට මේ බාත් ටබ් එකෙන් එළියට එන නිසා බෙති සහ ඩෑනුත් මේ බාත්රූම් එකෙන් එළියට එනවා. හැබැයි ඊළඟ මොහොතේ වීදුරුවක් අරන් ආපු එළිය එකෙන් බෙතිට අනින්න උත්සාහ කරන නිසා ඩෑන් පැත්තක හැංගෙනවා. ඒත් එක්කම බෙතිගේ ඇඟ පැත්තට කඩම් පැනපු එළිය අර වීදුරුවෙන් බෙතිගේ අතට අයින නිසා බෙතිගේ අත එකට හිල් වෙලා යනවා. අන්න ඒක දැක්ක බ්‍රිජට් මෙතනට ඇවිත් අම්මයෝක නවත්තන්න කියලා කෑ ගහලා කියන නිසා එළිය ටික වෙලාවකට බෙතිවත් හරිනවා. කොහොමුණත් බෙතිවත් අතරපු එළිය නිකන් ඉන්නේ නැහැ. එයා එකපාරටම බ්‍රිජට්ගේ ඇඟට කඩම් පනිනවා. එහෙම පැනපු එළිය පැත්තක තියෙන ටැටූ මැෂින් එකක් අරන් ඒකෙන් එයාගේ මොළුව හිල් කරගෙන ඊළඟට එහෙම බ්‍රිජට්ගේ මූණත් තුවාල කරලා දානවා. එහෙම කරපු එළියේ තුවාල කරපු තැන ලෙව කන්නේ යද්දිම මෙතනට ආපු ඩෑන් එළියට පුටුවකින් ගහන නිසා එළියව හැමම පැත්තකට විසික් වෙලා යනවා වගේම බ්‍රිජට්වත් එළියගෙන් බේර ගන්නවා. කොහොම හරි ආපහු නැගිටලා ආපු එළිය මෙතන දැන් හිටන් ඉන්න අයගෙන් ඊළඟට මරන්නේ කාවද කියලා ගනින්න පටන් ගන්නවා. ඒ අතරතුරේදී අර කෑ ගහපු සද්ද නිසා ඒ මොකක්ද කියලා බලන්න මේකේ ඇතුළට ආපු ග්‍රේප් දකිනවා දැන් මැරිලා හිටපු එළිය ආපහු නැගිටලා ඉන්නවා කියලා. ඒ නිසා ග්‍රේප් එළිය කියලා කතා කරනවා. හැබැයි අවාසනාවන්ත විදියට ග්‍රේප් ඇඟට එළිය කඩම් පායින නිසා ග්‍රේප්ටත් දැන් කරගන්න දෙයක් නැහැ. ඉතින් ඇඟට පැන්න එළියවත් තරම් ග්‍රේප් කොහොම හරි මේ ගෙදරින් එළියට යනවා. ඒත් ග්‍රේප්ගේ ඇඟ උඩ නැගලා ඉන්න එළිය නම් ග්‍රේප් අතාරින්නෙම නැහැ. එයා හැමම ග්‍රේප්ගේ කෑක් සම්පූර්ණයෙන්ම කටින් ගලවලා අරගන්නවා. කොහොම නමුත් මේ වෙලාවේදී එළිය තවත් පිරිමි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. එයාලත් මේ වෙන දේ හොඳටම බය වෙලා බලාගෙන තමයි ඉන්නේ.
අන්න එතකොට මෙලිය අර ගලවගත්ත ග්‍රේප් ගහ කටින් එළියට විසි කරන නිසා ඒක ගින් මෙතන ඉන්න පිරිමි ළමයෙක්ගේ උගුරේ හිර වෙනවා. අන්න ඒ වෙලාව භාවිතා කරලා මෙතනට දුවන් ආපු බෙති එළිය වෙහෙමම ගෙදරින් එළියට දාලා ගෙදර දොර ඇතුලෙන් ලොක් කරගන්නවා. කොහොමරි දැන් ගේ ඇතුලට එන්න විදියක් නැති නිසා එළිය ගෙදර දොරට ඔලුවෙන් ගහන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා පැත්තක තිබ්බ දම්බැලක් සහ ඉබ්බෙක් අතර ගත්ත බෙති ඒක දොරට දාලා ලොක් කරනවා. ඒ වගේම බ්‍රිජට් සහ ඩෑන්ට කියලා මෙතන තිබ්බ කබඩ් එකකුත් දොර හරස් වෙන්න හේතු කරනවා. ඔන්න එතකොට මෙලිය දැන් මේ ගෙදර දොරට ගහන එක නතර කරපු නිසා බෙති නිකමට වගේ දොරේ තියෙන කාචෙන් එළිය බලනවා එළිය මොකද කරන්නේ කියලා. එතකොට තමයි බෙති දකින්නේ එළිය දැන් අතන හිටපු අනිත් ළමයවත් මරලා දැම්මා කියලා. හැබැයි ඒත් එක්කම දොර ළඟින් හිටගත්ත අර එකහැක් නැති ග්‍රේප් මේ කාචයට ලං වෙලා කෑ ගහලා කියනවා මට උදව් කරන්න මාව ඇතුළට ගන්න කියලා. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. ග්‍රේප් ළඟට ආයෙත් ආපු එළිය ග්‍රේප්ගේ බෙල්ල ඉරලා එයාව එහෙම මරලා දානවා. අන්න එතකොටම සෑම් ෂොට් ගන් එකක් අරන් ඇවිත් එළියට වෙඩි තියෙන නිසා එළිව ටික වෙලාවකට නතර කරගන්න පුළුවන් වුණත් ආයෙත් නැගිටලා ආපු එළිය අර සෑම්මත් එහෙම මැදන් ගිහින් මරලා දානවා. අන්නේ සද්ද ඔක්කොම ගේ ඇතුළේ ඉන්න මෙයාලටත් ඇහුණ නිසා දැන් මේ හතර දෙනාත් හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඒත් එක්කම හැමෝම මරලා දාපු එළිය ආපහු සැරයක් ඇවිත් මේ දොරේ තියෙන කාචයට ලං වෙලා ඇතුළ බලනවා කියලා දැක්ක බෙති ඉක්මනටම දොර ළඟින් අයින් වෙලා කැතිලා ඉන්න තැනට යනවා. ඔන්න ඊට පස්සේ ගේ ඇතුළට ගිය බෙති මේ ඇපාර්ට්මන්ට් එකේ තියෙන ජනේලයක් කරා කාට හරි කතා කරන්න උත්සාහ කරනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. බැස්ස නිසා කාටවත් බෙති වැහෙන්නේ නැහැ. ඒත් එක්කම බෙතිගේ බඩ ආයෙත් රිදෙන්න ගන්නවා. ඒක දැන් මෙතන ඉන්න කැතිත් බලාගෙන තමයි ඉන්නේ. කොහොමරි මේ වෙලාවදී සාලින්න බ්‍රිජට් ඩෑන්ගෙන් අහනවා ඔයාට හිතෙන්නේ නැද්ද අම්මා නිකන් අර පොතේ තිබ්බ රූපයක් වගේ කියලා. ඒක අහපු ඩෑන් කලබල වෙනවා. ඒ නිසා තමුන් තමයි මේ ඔක්කොම කළේ. තමුන්ට ඒක හොරකම් නොකර ඉන්නයි තිබ්බේ කියපු බ්‍රිජට් ඩෑන් එක රණ්ඩු කරගන්න පටන් ගන්නවා. අන්නේ සද්දෙර මෙතනට ආපු බෙතිත් මේ දෙන්නගේ රණ්ඩුව ඉක්මනටම නවත්තලා මෙයාලට කියනවා එකිනෙකාට කවදාවත් විරුද්ධ වෙන්න හිතන්නවත් එපා කියලා. එහෙම කියද්දි තමයි ඩෑන් කියන්නේ බෙති නැන්දි මට ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා කියලා. කොහොම නමුත් ඊළඟට කාමරයට ගිය ඩෑන් බෙතිට අර අద్భుත පොත පෙන්නනවා. ඒ අතරතුරේදී බ්‍රිජට් සහ කැති සාලින්දගෙන තමයි ඉන්නේ. හැබැයි බ්‍රිජට්ගේ හැසිරීම ටිකක් වෙනස්. එයා අර මුණේ තියෙන තුවාලට රිදි කෑල්ලක් තියන් බලාගත්තු අත බලාගෙන ඉන්නවා. කැති ඇව්වත් මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා බ්‍රිජට් මුකුත්ම කියන්නේ නැහැ. මං හොඳින් කියන ගමන් මෙතනින් නැගිටලා කුස්සියට ඇවිදන් යනවා. කොහොමරි දැන් කාමරේ ඉන්න බෙතිත් අර පොත පරීක්ෂා කරලා බලනවා. එතකොට තමයි බෙතිත් දකින්නේ දැන් මේ පොතේ තියෙන තනිකරම භයානක පින්තූර කියලා. කොහොමුණත් මේ වෙදි කැතිත් තනියෙන් සාලෙන් ඉන්නේ. ඒ නිසා කැතිට ඇහෙනවා දැන් එයාගේ අම්මා එළියේ ඉඳන් නැලවිලි ගියක් කියනවා කියලා. ඒක ඇහුණ කැති හිමින් සැරේ අර වහලා තියෙන දොර ළඟට ගිහින් එතන තියෙන කබඩ් එක උඩට නැගලා අර කාචෙන් එළිය බලනවා. එතකොට තමයි කැති දකින්නේ දැන් තමන්ගේ අම්මා මෙතන එළියේ බිම ඉඳගෙන අර සින්දුව කියන ගමන් ඉන්නවා කියලා. කොහොමරි අනිත් පැත්තෙන් කාමරේ ඉන්න බෙතිට ඩෑන් අර CD තැටි ටිකක් පෙන්නනවා. මම මේව එතනින් ගත්තේ. එක පූජකෙක් මේ පොතේ තියෙන අමුතු ඡේද කියවනවා. ඒක හරියට අඳුරු යාතිකාවක් වගේ කියලා. ඒත් එක්කම දැන් කුස්සියට ගිය බ්‍රිජටුත් මෙතන තියෙන කණ්ණාඩියකින් දකිනවා එයාගේ අර තුවාලේ එකපාරටම වැඩි වුණා කියලා. ඒකට බය වුණ බ්‍රිජට්ටම අමුතු කටහඬවලුත් ඇහෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි දැන් බ්‍රිජට්ගේ නහයෙන් ඇස් වලින් සහ කන් වලිනුත් මහා අමුතු කළු පාට දියරයක් පිට වෙන්න පටන් ගන්නවා. අන්නේ බ්‍රිජට්ට වෙන දේම දැන් අර කාමරේ තියෙන පොත හරහා පිටු පෙරලිලා බෙතිලටත් පෙන්නලා දෙනවා. කොහොමුණත් ඊළඟට කුස්සියේ ඉන්න බ්‍රිජට් වතුර බොන ගමන් අර කටින් එන දියර ටික හොදලා දාන්න පටන් ගන්නවා. හැබැයි එතකොටම බ්‍රිජට්ගේ කට ඇතුලෙන් පණුව වගේක් එළියට එන නිසා බ්‍රිජටුත් හොඳටම බය වෙලා යනවා. ඔන්න අනිත් පැත්තෙන් අර දොර ළඟ ඉන්න කැතිවත් එළිය රවට්ටනවා තාත්තා ඇවිල්ලා දොර අරින්න කියලා. ඉතින් දැන් අම්මට හොඳ වෙලා ඇති කියලා හිතපු කැති මේ දොරේ තියෙන ලොක් එකක් අරින නිසා ඒක ඇතුලෙන් අත දාපු එළිය කැති වෙහෙම මල්ල ගන්නවා. ඒ නිසා කැති හයියෙම කෑ ගහනවා. අන්නේ සද්දේල පුළුවන් තරම් ඉක්මනට මෙතනට දුවන් ආපු බෙති සහ ඩෑන් ඉක්මනටම කැති වෙලියකින් බේරගෙන මේ දොර ආපහු වහලා දානවා. ඒ නිසා එළියටත් හොඳටම කේන්ති යනවා. එතකොට තමයි කැති මෙයාලගෙන් අඬන ගමන් සමාව ගන්නෙ. මං හිතුවේ අම්මට සනීප වෙලා ඇති කියලා මට සමාව වෙන්න කියලා. කොහොම නමුත් ඊළඟට මෙයාලට කුස්සිය පැත්තෙන් සද්දයක් ඇහෙන නිසා මුලින්ම බෙති කුස්සියට ගිහින් බලනවා. එතකොට තමයි බෙති දකින්නේ දැන් බ්‍රිජට් මෙතන තියෙන පැන්ටි උඩ නැගලා වීදුරු කෝප්පයක් කන ගමන් ඉන්නවා කියලා. එහෙම කාපු බ්‍රිජට් ඒ වීදුරු ටික ගිලපු නිසා බ්‍රිජට්ගේ උගුරත් තුවාල වෙනවා. ඒ විතරක් නෙමෙයි බෙති දිහා බලපු බ්‍රිජට් මහමුතු කටහඬකින් කියනවා මගේ බඩ ඇතුලෙන් අප්‍රසන්න සත්තුන්ව මට මරන්න ඕනේ. මං කැමති නෑ මගේ බඩ ඇතුලේ දේවල් තියෙනවට. ඔයායකට කැමතිද බෙති නැන්ද කියලා. ඒ කාපු බෙති හොඳටම බය වෙලා මෙතනින් යන්න හැදුවත් කකුල පැටලිලා බෙතිව මෙතන බිමට ඇදන් වැටෙනවා. ඒ නිසා බෙති ළඟට බඩ ගාගෙන ආපු බ්‍රිජට් දැන් බෙතිව අල්ල ගන්න තමයි හදන්නේ. ඒත් බෙති බ්‍රිජට්ට පයින් ගහන නිසා බ්‍රිජට් එහෙම පැත්තකට විසික් වෙලා යනවා. හැබැයි ආපහු නැගිට බ්‍රිජට් මෙතන තියෙන ග්‍රේටරයක් අරන් බඩ ගාන ගමන් ඉන්න බෙතිගේ එක කකුලක් ඒ ග්‍රේටරෙන් හූරලා ගන්න නිසා බෙතිරත් දැන් ඒ වේදනාව විස ගන්න බෑ. ඒ නිසා මෙයා හයියෙම කෑ ගහන්න පටන් ගන්නවා. ඒත් එක්කම බිම තිබ්බ හැන්දක් අරන් බෙති බ්‍රිජට්ට පහර දෙනවා. ඒත් ඒ වැඩෙත් හරියන්නේ නැහැ කියලා දැක්ක බෙති තවත් මෙතන තියෙන භාජනයක් අරන් බ්‍රිජට්ට පහර දෙන නිසා බ්‍රිජට් එහෙමම සී නැති වෙලා ඇදගෙන වැටෙනවා. කොහොමරි මේ වෙලාවෙදී මෙතනට ඩෑන් එන නිසා අපෞසරයක් නැගිට බ්‍රිජට් ඩෑන්ගේ පස්සෙන් එලවන් යන්න පටන් ගන්නවා. ඒ නිසා ඩෑන් කාමරයක් ඇතුළට ගිහින් හැංගුණත් වැඩක් වෙන්නේ නැහැ. බ්‍රිජට් එතනටත් එනවා. ඉතින් මේ කාමරේ
කාමරේම තමයි කැතිත් ඉන්නේ. ඒ නිසා කැතිව දැක්ක බ්‍රිජට් කැතිව අල්ලගන්න හිතාගෙන කැතිගේ පැත්තට දුවන් එනවා. ඉතින් ඒක දැකපු කැති අරයාගේ අතේ හැම වෙලෙම තියන් ඉන්න ලීවුල බ්‍රිජට්ගේ පැත්තට දික් කරන නිසා ඒ ලීවුල හැමම දුවන් ආපු බ්‍රිජට්ගේ කට පසාරු කරන් ගින් ඔළුව පිටිපස්සෙන් මතුවෙනවා. ඉතින් මේ වෙලාවෙදින් වගේ මෙතනට ආපු බෙතිත් ඒක දකිනවා. කොහොම හරි අර ඇනිච්ච ලීවුල ආපහු ගලවලා එළියට ඇදලා ගත්ත බ්‍රිජට් ටික වෙලාවක් හිටන් ඉඳලා එහෙම්ම මැරිලා මෙතන බිමට ඇදන් වැටෙනවා. ඔන්න එහෙම මැරුණ බ්‍රිජට් වඩෑන් රෙද්දකින් ඔතලා ගැට ගාලා දාලා තියෙනවා බ්‍රිජට් ආයේ CA කියන බයට. ඒ නිසා ඒක දැක්ක බෙති ඩෑන්ට කියනවා මට අර CD එක අහන්න ඕනි කියලා. ඒත් ඩෑන් එකට කැමති වෙන්නේ නැහැ. ඩෑන් කියනවා ඒක භයානකයි කියලා. හැබැයි බෙති කියනවා සමහර විට ඒකේ මේ දේවල් නවත්තන්න පුළුවන් විදිය දෙයක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒක අහමු කියලා. ඒත් දැන් මේ ගෙදරට කරන්ට් එක නැති නිසා ඩෑන්ට යාගේ රෙකෝඩර් එක ක්‍රියාත්මක කරන්න විදියක් නැහැ. හැබැයි බෙති කියන්නේ මේ වගේ වැඩ හොඳට දන්න කෙනෙක් නිසා බෙති බැටරි පාවිච්චි කරලා කොහොම හරි අර රෙකෝඩර් එක ඔන් කරගන්න පුළුවන් විදියට ආයෙත් හදාගන්නවා. ඉතින් එහෙම කරපු බෙතිට ඩෑන් කියනවා මම මුල් තැටි දෙක ඇහුවා කියලා. ඒ නිසා බෙති කියනවා හරියනම් මම මේකේ අන්තිම තැටියෙන් පටන් ගන්නම් කියලා. එහෙම කියපු බෙති හදිසියක් වුණොත් පාවිච්චි කරන්න කියලා ඩෑන්ගේ අතට පිහියකුත් දීලා ඩෑන්ව මේ කාමරෙන් එළියට යවනවා. ගිහින් කැතිත් එක්ක පරිස්සමින් ඉන්න මට මේක තනියම අහන්න ඕනේ කියලා. කොහොම නමුත් ඊළඟට බෙති අර රෙකෝඩර් එක අහන්න පටන් ගන්නවා. ඒකේ තියෙන්නේ අර පූජකතුමා කරපු තවත් එක වොයිස් රෙකෝඩ් එකක්. ඒකේ යා කියනවා මම දවස් දෙකකට කලින් අර පොතේ තිබුණු වාක්‍ය කියෙව්වා. අద్භූත බලවේග එක්ක සම්බන්ධ වෙන්න මගේ තිබුණු ආසාව මහා මෝඩකමක්. මම මේ අන්තිම රෙකෝඩ් එක හදන්නේ මේ පොතේ වැරදි පිටු එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඊළඟ පුද්ගලයාට අනතුරු වැඟවීමක් විදියට. මේ නේචුරන් ඩෙමෙන්ටෝ එක විනාශ කරන්න බෑ. ඔයා ඒක හොයාගත්තොත් ඒක අපේ සුරක්ෂිතාගාරයේ ගැඹුරින් වලලන්න. මොකද මං කිව්ව වචන වලින් හීනකින්වත් හිතපු නැති විදිහේ භයානක යක්ෂ වස්තුන් නිදාස් වුණා. ඉතින් යක්ෂයා මුලින්ම කොටෙක්ස්ට ආවේශ වෙලා යාව ඇතුළතින්ම විනාශ කරන්න පටන් ගත්තා. හරියට දැන් එළියට ආවේශ වෙලා ඉන්නවා වගේ. ඒ නිසා මෙයාලා ස්වාමීන් වහන්සේලා ගෙන්නලා යක්ෂයා පන්නන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඒ යක්ෂයා ඒ ආතිකාව විහිළුවකට අරන් තියෙනවා. එහෙම කරපු මේ යක්ෂයා ඊළඟට ෂැනහන් කියන පියතුමාවත් පාලනයට අරන් තියෙනවා. ඉතින් මෙයාලට උදව් කරන තවත් සහෝදර පූජකවරු ආවත් එයාලා අතරෙත් මේ යක්ෂාවේශය පැතිරිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවදුරටත් මේකේ කියනවා මේ නපුර මිනිස් නීති වලට යටත් වෙන්නේ නැහැ. ඌ විශාල උල්ජාලාවක් නිර්මාණය කළ සතුරු වෙනවා කියලා. කොහොමරි බෙති මේක අහන අතරතුරේදී සාලින්න ඩෑන් සා කැතිත් අර දොර ළඟට ගිහින් බලනවා දැන් එළියේ යාළගේ අම්මා පේන්නේ ඉන්නවද කියලා. හැබැයි එළිය දැනටමත් මෙතන තියෙන කවුලුවක් කරා මේකේ ඇතුළට එන ගමන් තමයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් අර ඇඳේ ගැට ගහලා දාලා ඉන්න බ්‍රිජට්ටත් ආපහු පණේනවා. ඒ නිසා එයත් ඇඳේ ඉඳගෙනම දඟලන්න පටන් ගන්නවා. කොමුණත් අර රෙකෝඩර් එකේ තවදුරටත් සඳහන් වෙනවා මේ පියතුමාගේ යක්ෂයෝ ආවේශ වෙලා ඉන්න අයට ගිනි තිබ්බත් එයාලා ගිනි දැල් එක්ක නටලා සතුරු වුණා. ඒ නිසා මෙයා ඒ අයව පණ පිටින් වල දාලා තියෙනවා. හැබැයි ඒකත් හරි ගිහින් නැහැ. එයාලා ආපහු ඒ වලවල් වලින් නැගිටලා ඇවිත් තියෙනවා. කොහොම නමුත් අනිත් පැත්තෙන් ගේ ඇතුළේ ඉන්න ඩෑන්ට සහ කැතිටත් දැන් අර කවුළු වලින් සද්ද ඇහෙන නිසා මෙයාලා බය වෙලා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම දැන් එයාලගේ පැත්තට ආපහු නැගිටලා බ්‍රිජට් එනවා කියලා දැක්ක ඩෑන් කැතිව එයාට තල්ලු කරලා අර එයා තේ තියාගෙන හිටපු පීයෙන් මෙයාට ඇනලා දානවා. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. ඩෑන් වරන්ගින් කුස්සිය පැන්ටියට තද කරගත්ත බ්‍රිජට් අර ඇනිච්ච පී ආපහු ගලවලා අරන් ඒකෙන් හැමම ඩෑන්ගේ අත පසාරු කරන් යන්න අනිනවා. එහෙම කරපු බ්‍රිජට් ඩෑන්ගේ මූණට ලේවමනේ කරන්න පටන් ගන්න නිසා ඩෑන් බ්‍රිජට්ගේ මූණ වැහිලා තියෙන රෙද්ද අයින් කරලා දානවා. එතකොට මාර අදට ඇනපු පී ආයෙත් ගලවලා ගත්ත බ්‍රිජට් ඒකෙන් හැමම ඩෑන්ගේ පපුවට ඇනලා hina වෙන ගමන් කියනවා මං උඹට කිව්වා පොත ආපහු ගෙන් තියපන් කියලා. ඒත් උඹ ඒක ඇහුවේ නැහැ කියලා. ඉතින් මේ වේදනාව ඉසන් ඉන්න බැරිම තැන මෙතන පත්තු වෙන ගමන් තියෙන ගෑස් එකට අතට අවුච්ච ස්ප්‍රේ බෝතලයක් අරන් ඩෑන් ස්ප්‍රේ කරන නිසා ඒකෙන් ආපු ගින්දරට බ්‍රිජට්ට පිච්චෙන පටන් ගන්නවා. අන්න ඒ නිසා ඩෑන් වතහැරපු බ්‍රිජට් එහෙම මෙතන බිමට ඇදම් වැටෙනවා. කොහොම හරි අනිත් පැත්තෙන් අර රෙකෝඩ් එක අහන ගමන් ඉන්න බෙතිටත් දැන් මේ රෙකෝඩ් එක අරහා ඇහෙනවා. අර පූජකයා කියනවා කියලා මං අන්තිමට උන්ගේ ශරීර කෑලි වලට කපන්න තීරණය කළා. එහෙම කළා මං උන්ගේ කෑලි වලට කැපුවා. ඒත් මං අසාර්ථක වුණා. මට උන්ව දැන් ඇහෙනවා එළියට වෙලා කෑ ගහනවා. උන් මාවත් ඉල්ලනවා. මාවත් අහුවෙන තව ටික වෙලාවයි තියෙන්නේ. මේ දුෂ්ට බලවේගය නවත්තන්න කිසිම දෙයකට බෑ. උගේ අන්තිම පොඩි කොටසක් හරි ඔයාව හොයාගෙන එනවා කියලා. ඉතින් මේක ගොඩක් කවුලෙන් තමයි බෙති අහන ගමන් ඉන්නේ. මොකද මේ රෙකෝඩ් එකේ හැටියට මේ යක්ෂාත්මය නවත්තන්න කිසිම විදියක් නැහැ. ඒත් එක්කම බෙති නොදැක්කත් දැන් අර කවුලුව හරහා එලිත් මේ කාමරය ඇතුළට එනවා. එතකොට තමයි අර රෙකෝඩ් එකේ අන්තිම හරිය තියෙන්නේ මේ දෙයට කරන්න පුළුවන් එකම දේ ඔයා දුවන එක විතරයි. ඔයා උන්ව දැක්කොත් පුළුවන් තරම් ඈතට දුවන්න කියලා. ඉතින් ඒක අහනවත් එක්කම බෙති ඉස්සරහා තියෙන ජනේලෙ වීදුරුවෙන් දකින්නවා දැන් මෙතන යාගේ පිටිපස්සේ එළිය හිටන් ඉන්නවා කියලා. ඒක දැකලා හොඳටම බය වෙන බෙති මෙතනින් පැත්තකට ගියත් එළිය දිගටම අර රෙකෝඩ් එක ප්ලේ කරනවා. ඒකේ අන්තිමට කියනවා මේකේ බීතිය නවතින්නේ නැහැ. අහිංසකත්වයේ විනාශ වෙනකන්. ඒ වගේම මේ නපුර Tamanටම වැහෙනකන් කියලා. අන්න ඒක අහනවත් එක්කම බෙති ළඟ තිබුණු ස්කුරුප්පුණියනක් අරන් එවිත් බෙති එකෙන් හැමම එළියගේ බෙල්ලට ඇනලා දාන නිසා හොඳටම කේන්ති ගේලි බෙතිව මේ කාමරෙන් එළියට විසික් කළා දානවා. කොහොම හරි මේ වෙද්දි කැතිත් දැන් මේසයක් යට හැංගිලා තමයි ඉන්නේ. ඒ වගේම හොඳටම තුවාලුණ ඩෑනුත් කුස්සියේ ඉඳන් මේ සාලේ පැත්තට එනවා. ඉතින් කාමරෙන් එළියට විසික් වුණ බෙතිත් ඩෑන්ව දකින්න නිසා ඉක්මනටම නැගිටලා ඇවිත් ඩෑන්ට මොකද වෙලා තියෙන්නේ කියලා බලනවා. එතකොට තමයි බෙති දකින්න දැන් ඩෑන්ගේ පපුවට පීයකින් ඇනලා තියෙනවා කියලා. අන්න එක බෙති ගලවලා අයින් කළත් මෙතන මේසයට ඉන්න කැතිගේ පැත්තට හැරුණ ඩෑන් කියන්නේ මට සමා වෙන්න කැති කියලා විතරයි. එහෙම කියපු ඩෑන් එහෙම්ම මෙයාගේ ඇස් දෙක පියා ගන්නවා. කොහොම නමුත් ඒක දැකපු බෙතිට වගේම කැතිටත් හුඟක් දුකයි. අන්න එතකොට
එතකොට මෙතනට ආපු එලි බෙති වල්ලගෙන කියනවා මං දැන් ඔබේ ආත්මය ගිලිනවා කියලා. එහෙම කියලා බෙතිය විමදිගා කරගත්ත එලි බෙතියට හෙල්ලෙන්න බැරි වෙන්න බෙති වල්ලගෙන තවත් මොකක් හරි දෙයක් දැනෙන නිසා බෙතිගේ බඩ ටිකක් ඉව කරලා බලනවා. එතකොට තමයි එලි කියන්නේ එක ආත්මයක් නෙමෙයි ආත්ම දෙකක් කියලා. ඉතින් ඒක දැන් මේ මේසේ යට ඉන්න කැතියටත් ඇහෙනවා. එතකොට තමයි කැතියට තේරෙන්නේ එනම් දැන් බෙතියට ළමෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා. ඒත් එක්කම බෙතිගේ ඇඟ උඩ ඉන්න එලිත් බෙතිගේ බඩ ඇඟිලි වලින් තද කරන්න පටන් ගන්නවා. එහෙම කරන ගමන් එලි කියන්නේ උඹේ අක්කා උඹ වෙනුවෙන් වගේම උඹේ නොයිපදුන දරුවා වෙනුවෙන් අපායේ ඉඳන් බලන් ඉන්නවා කියලා. ඉතින් ඒක ඇහුණ කැතියේ ළඟ තියෙන කතුරක් බෙතිගේ පැත්තට විසික් කරන නිසා අන්න ඒ කතර ගත්ත බෙති මේ කතුරෙන් කෙලින්ම එලිගෙන හයට ඇනලා දානවා. අන්න ඒ නිසා ලේ පෙරාගෙන එලි මැරුණා කියලා දැක්ක බෙති පුළුවන් තරම් ඉක්මනටම කැතිවත් අරන් මෙතනින් එහාට යනවා. ඒතකොට තමයි කැතිය අහන්නේ ඔයා අම්මා කෙනෙක් වෙන්නද යන්නේ බෙති නැන්ද කියලා. ඒකට ඔව් කියපු බෙති කැතියට පොරොන්දු වෙනවා මං ඔයාලව කොහොම හරි මෙහෙන් එලියට අරන් යනවා කියලා. ඔන්න ඊළඟට ගෙදර දොරත් අරන් එලියට ආපු බෙති සහ කැති දකිනවා දැන් මෙතන එලිය හැමෝම මැරිලා ඉන්නවා කියලා. ඒක දැකපු බෙති කැතිව සෝපානේ ළඟට අරන් ගින් එතන ඉන්න කියලා බෙති අර පිටවීමේ දොර කඩන්න පටන් ගන්නවා. ඒත් මේ වැඩේ හරියන්නේ නැහැ. අන්න එතකොට තමයි අපිට පෙන්වන්නේ දැන් ගේ ඇතුලේ මැරිලා වගේ හිටපු එලිත් ආයෙත් නැගිට්ටා වගේම අර කතුරත් ගලවලා ගත්තා කියලා. කොහොමාරි ඒ අතරතුරේ අර දොර කඩන්න බැරිම තැන බෙතිත් මෙතන ඉන්න සෑම් ළඟ තියෙන තුවක්කුව අරන් එකෙන් වෙඩි තියලා මේ දොර අරින්න තමයි හදන්නේ. හැබැයි මේ වෙලාවෙදී මෙයාලගේ පැත්තට කෑ ගහගෙන එළිය එනවා කියලා දැකපු බෙති එළියගේ කකුලක් ගැලවිලා යන වෙඩි තියනවා. ඒ නිසා එකපාරටම බිම ඇදගෙන වැටුණු එළිය දුකින්ම කැතියට කියනවා මේකී හදන්නේ අම්මා ඔයාගෙන් ඈත් කරන්න කැති කියලා. හැබැයි කැති කියනවා මන් දන්නවා දැන් තමුන් තවදුරටත් මගේ අම්මා නෙමෙයි කියලා. ඒ නිසා බෙති දැන් එළියගේ ඔලුවටම වෙඩි තියලා මේක ඉවරයක් කරලා දාන්න තමයි හදන්නේ. හැබැයි ඊට කලින් පනාපු සෑම් බෙතිගේ කකුලකින් අල්ල ගන්න නිසා අර වෙඩි උණ්ඩ ගිහින් වදින්නේ එළියගේ අතකට. ඒ නිසා එළියගේ අත ගැලවිලා මෙතන බිමට ඇදන් වැටෙනවා. අන්නේ වෙලාව භාවිතා කරපු බෙති අතේ තියෙන තුවක්කුවෙන්ම සෑම්ට පහර දෙද්දි තමයි කැති සහ බෙති දෙන්නම දකින්න දැන් මැරණ බ්‍රිජට් සහ ඩෑනුත් ආපහු නැගිටලා මෙතනට එනවා කියලා. එහෙම ආපු මෙයාලා දැන් බිම් බැටලා ඉන්න එළිය ළඟට ගිහින් අඩලා ආපහු හයියෙන් hina වෙන්න පටන් ගන්නවා. ඒත් එකම එළිය සහ මෙතන මැරලා ඉන්න අනිත් අයත් ආපහු නැගිටලා hina වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි එළිය මෙයාලට කියනවා මෙතන ඉන්න හැමෝම උදේ වෙනකොට මැරෙනවා බෙති කියලා. ඒත් එකම අනිත් හැමෝමත් එක දිගට මේක කියන්න පටන් ගන්නවා උදේ වෙනකොට මැරෙනවා බේරීමක් නැහැ කියලා. ඉතින් ඒක අහපු බෙති ඉක්මනටම කැතිවත් අරගෙන මෙතන තියෙන සෝපානේ ඇතුළට නගිනවා. කොහොම නමුත් මං කියවනේ මේ සෝපානේ දොර ඇරි ඇරි වැහෙනවා කියලා. එහෙම වෙලා තියෙන මේ දොරේ මැද කාර් එකක යතුරක් හිර වෙලා තියෙන නිසා ඒක දැකපු කැති මේ යතුර එතනින් අරගන්නවත් එක්කම මේ සෝපානේ දොරත් වැහිලා සෝපානයත් වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි එතකොට මේ සෝපානේ ඇතුළට ලේ පිරෙන්න පටන් ගන්න නිසා කැති සහ බෙති හොඳටම බය වෙනවා. ඔන්න අනිත් පැත්තෙන් බිම් වැටලා ඉන්න එළියගේ ඇඟත් පසාරු කරගෙන බ්‍රිජට් සහ ඩෑන් එළියගේ ඇඟ ඇතුළට ඇතුළු වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි අපිට පෙන්වන්නේ අර පොතේ අවසාන පිටුවෙත් ඇඳලා තියෙන්නේ ඒ විදිහට මිනිස්සු එකතු වෙලා හැදුණු මා අමුතු යක්ෂයෙක්ව කියලා. කොහොමාරි ඒ විදිහට ශරීරය වෙනස් කරගත්ත එළිය එතන තියෙන කවුළු හරහා මේ සෝපානේ ඇතුළටත් එන්න උත්සාහ කරනවා. ඉතින් දැන් බෙතිටත් කරගන්න දෙයක් නැහැ. මොකද මේක ඇතුළේ උඩරිම මට්ටමත් පැනලා දැන් ලේ පිරීලා තමයි තියෙන්නේ. හැබැයි මේ වෙලාවෙදිම සෝපානේ ගිහින් පාළ තට්ටුවෙන් ඇරෙන නිසා අර ලේ ටිකත් එක්කම එහෙමම කැතිව සහ බෙතිව මෙතනින් එළියට විසි වෙලා යනවා. අන්න එහෙම එළියට ආපු මේ දෙන්න පුළුවන් තරම් ඉක්මනටම අර කාර් එකේ යතුරයි තුවක්කුවයි අරන් අර කාපාක් එකේ තියෙන කාර් එකට නැගලා මේන් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. කොහොමුණත් මේ කාපාක් එකේ තියෙන ගේට්ටුව ඇරෙන්නේ බීපර් එකකින් විතරයි. ඉතින් එකෙන් දොර අරගත්ත මෙයාලා මෙතනින් යන්න හදද්දිම භූමිකම්පාව නිසා පොළව කැඩුණු තැනකට කාර් එක හිර වෙනවා. එතකොට තමයි මෙයාලා දකින්නේ දැන් අර යක්ෂයාත් මේ පැත්තට එන ගමන් ඉන්නවා කියලා. ඒ නිසා යක්ෂයා මෙතනට එන්න කලින් කාර් එකෙන් එළියට පැනගත්ත මෙයාලා මේකේ පිටිපස්සේ ඇඟිලා බලාගෙන ඉන්නවා. කොහොමරි ඊළඟට මේ යක්ෂයාට නොපෙනී කණුවක් ළඟ හැංගුණ බෙති දකිනවා දැන් අර ගේට්ටුව ඇරිලා ආපහු වැහෙන්න පටන් ගත්තා කියලා. ඒක දැක්ක බෙති කැතිවත් තරම් පුළුවන් තරම් ඉක්මනට මේ ගේට්ටුව වැහෙන්න කලින් එහා පැත්තට පැන ගන්නවා. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. බෙති අනිත් පැත්තට පැන්නත් ගේට්ටුව වැහිලා යනවා විතරයි. මොකද කැති ළඟට ආපු අර යක්ෂයා කැතිව අල්ලගෙන කැතිව එහෙම්ම මෙතනින් ආපහු ඇතුළට අරන් යනවා. අන්න ඒක දැකපු බෙති හොඳටම බය වෙනවා. ඒ නිසා මෙයා මේ ගේට්ටුව ළඟ තියෙන තාඩුවක් කඩලා කොහොමරි ආපහු ඇතුළට එන්න උත්සාහ කරනවා. ඔන්න ඔය අතරතුරේදී කැතිව ට්‍රක් එකක් ඇතුළට අරන් ගිය අර යක්ෂයා දැන් චේන්සෝ එකකින් කැතිව කපලා මරලා දාන්න තමයි හදන්නේ. හැබැයි ඊට කලින් මෙතනට ආපු බෙති ළඟ තියෙන තුවක්කුවෙන් මේ යක්ෂයාට වෙඩි තියෙන නිසා යක්ෂයා බෙතිගේ පැත්තට හැරෙනවා. අන්නේ වෙලාව භාවිතා කරපු කැති පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්නවා. හැබැයි මේ යක්ෂයා බෙතිගේ ඇඟ පැත්තට අර ස්ටාර්ට් කරපු චේන්සෝ එක විසි කරන නිසා එකට බය වෙන බෙති හැම මෙතන බිමට ඇදම් වැටෙනවා. අන්නේම වැටෙන බෙතිව දැන් අර යක්ෂයා කකුලෙන් ඇදලා ගන්නවා යාගේ පැත්තට. කොමුණත් මෙතන තියෙන කුණු පොඩි කරන මැෂින් එකක් නිසා ඒක ඕන් කරපු අර යක්ෂයා බෙතිව දැන් ඒක ඇතුළට දාලා මරලා දාන තමයි හදන්නේ. හැබැයි මේක දැකපු කැති ඉක්මනටම දුවන් ඇවිත් ආපහු මේ මැෂින් එක ඕෆ් කරලා දානවා. අන්නේ නිසා අර යක්ෂයාගෙන් ටික වෙලාවකට බේරෙන්න පුළුවන් වුණ බෙති ඉක්මනටම ගිහින්
අමාරුවෙන් අර බිම් වැටලා තියෙන චේන්ස් එක ගන්නව අතට. ඉතින් දැන් අර යක්ෂයාත් අර මැෂින් එක උඩ ඉඳන් බෙතිගේ පැත්තට එන ගමන් තමයි ඉන්නේ. අන්න ඒක දැකපු බෙති කැතියට කියනවා ඔක ඕන් කරන්න කියලා. එහෙම කියනවත් එකම කැතිත් මේ මැෂින් එක ඕන් කරන නිසා කෙලින්ම අර චේන්ස් එක අරන් මේ යක්ෂයාගේ පැත්තට ආපු බෙති ඒ චේන්ස් එකෙන්ම මේ යක්ෂයාව අර මැෂින් එක ඇතුළට තල්ලු කරන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා මේ යක්ෂයාගේ ඇඟේ කෑලි අර මැෂින් එකට ඇඹරිලා කුඩු වෙලා යන්න පටන් ගන්නවා. කොහොම හරි දැන් මේ මැෂින් එක උඩ ඉතුරු වෙලා තියෙන්නේ එළියගේ ඔළුව විතරයි. එහෙම ඉතුරුන එළියගේ ඔළුවටත් තම පණ තියෙන නිසා එයාම ජරා කතාවක් බෙතියට කියනවා. අන්න එකට කේන්තිගේ බෙතිය අර එළියගේ ඔළුවට පයින් ගාලා ඒකත් එහෙම මේ මැෂින් එක ඇතුළට විසික් කරලා දානවා. ඒ නිසා මේ යක්ෂයා සම්පූර්ණයෙන්ම ඉවරයක් වෙලා යනවා. කොහොමුණත් මේ හැම දෙයක්ම අවසානයේ අපව අර මැෂින් එක ඕෆ් කරලා දාපු බෙති ඉක්මනටම ගිහින් හොඳටම බය වෙලා ඉන්න කැතිව බදා ගන්නවා වගේම කැතිත් එක්ක මේ අපාර්ට්මන්ට් එකෙන් එළියට පිටත් වෙලා යන්න යනවා. ඔන්න දැන් අපිට පේන්නන්නේ මේ කිසිම දෙයක් දන්නේ නැති මේ අපාර්ට්මන්ට් එකේ ඉන්න තවත් ගැහැණු කෙනෙක් කාර් පාක් එකට එන සිද්ධියක්. එහෙම ගියාම තමයි මෙයා නිකමට වගේ දකින්නේ දැන් මෙතන කාවාරි මරලා දාලා තියෙනවා කියලා. ඒක දැකපු මෙයා හොඳටම බය වෙනවා. අන්න එතකොට මෙයාගේ පැත්තට මොකක් හරි එන නිසා මෙයා හයියම කෑ ගහනවත් එක්ක මේ ෆිල්ම් එකත් මෙතනින් ඉවර වෙලා යනවා. සමහර විට අර බලවේගයේ කෙලින්ම මෙයාගේ ඇඟට ආවේශ වුණා වෙන්නත් ඇති. මොකද අර රෙකෝඩ් එකේ කිව්වනේ මේක නතර කරන්න කිසිම විදියක් නැහැ කියලා. කොහොමුණත් නේචුරම් ඩෙමෙන්ටෝ කියන මේ පොත් තුනේ පළවෙනි පොත් දෙකේ නම් මේ යක්ෂයා විනාශ කරන්න ඇති ලියවිලා තිබුණා. හැබැයි මේ තුන්වෙනි පොත ඊට වඩා බලගතුයි. මොකද මේකෙන් එළියට එන යක්ෂාත්මය නවත්තන්න කිසිම විදියකින් හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේ නපුරේ එතනින් පස්සේ දිගට මිනිසුන්ව මරන්න පටන් ගන්නත් ඇති. අන්නේ හේතුව නිසා මිනිස් වර්ගය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නත් පුළුවන්. අන්නේ ඒ නිසා තමයි කියන්නේ නොදන්න තැන්වලට ගිහින් නොදන්න දේවල් භාවිතයට ගන්න එපා කියලා. මොකද ඒව ඒ විදියට මිනිසුන්ගෙන් ඈත් කරලා තියෙන්නේ මොකක් හරි ලොකු හේතුවකට වෙන්නත් පුළුවන්. ඉතින් අන්සතු දේවල් අරගෙන වැඩ වරද්ද ගන්න එපා කියන්නේ මෙන්න මේකට තමයි. කොහොම නමුත් ඔන්නෝම තමයි අද අපි අරන් ආපු Evil Dead Rise කියන ෆිල්ම් එකේ ෆිල්ම් රිවිව් එක ඉවර වෙන්නේ. ඉතින් අපි මේ Evil Dead ෆිල්ම් සෙට් එකේ 2013 දී නිකුත් වුණු ෆිල්ම් එකෙත් ෆිල්ම් රිවිව් එක අරන් ඇවිල්ලා තියෙනවා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නව නම් දැම්මම ගිහින් ඒකත් බලන්න. ඉතින් අද කතාව කොහොමද? පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත් ලස්සන ෆිල්ම් රිවිව් එකකින් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවත් ඇතුව අදට අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.